යන්නේ බිව්වක්කෝ ලේක් එකට යන පාර. බිව්වක්කෝ අමාවස්ටි ස්ටේෂන් එකෙන් බැහැලා මම මේ බිව්වක්කෝ ලේක් එක ළඟටයි ආවේ. කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ බලන්නකෝ ළමයි සෙල්ලම් කරනවා. ලස්සනට තනකොළ වවලා මට ලෝබයි මේ තනකොළ පාගගෙන යන්න. මේ පැත්තෙන් ගිහිල්ලා අර පැත්තට මේ මල්වලට කියලා නමනක්ම දන්නේ හරියටම. හැබැයි ලස්සනයි. බලන්නකෝ. මාර ලස්සනයි. දවස්වල ජපානයට හරි රස්නේ. රස්නේ කියන්නේ සෙල්සියස් සංචක 37-38ට එනකම් උෂ්ණත්වය යනවා. ටිකක් ඉන්න අපහසුයි. ලස්සනයිනේ. ගෙදර ඉන්නවා හැමතිස්සෙම AC එක දාන්න. ඔන්න මම ආවා. ලස්සනයි. චූටි බබෙකුත් සෙල්ලම් කරනවා. බලන්නකෝ. ඔයාලට එන්න හම්බෙන්නේ නැති නිසා මම ඇවිල්ලා වීඩියෝ එකක් කරන්නයි කියලා හිතුණා. මේ තියෙන්නේ කුරුෂ්ණාවක්. මේක ගොඩක් කාලවලට ගොඩක් අය චූටි නෑවක් තව ගිහිල්ලත් ඉන්නේ ඈත. චාරිකා යනවා, ට්‍රැවල් කරනවා. සංචාරකයන්ගේ පාරාදීසයක්. මේ තියෙන්නේ මම ආපු පාර. ජපානයට ආවොත් ඔයාලට මතක ඇතුවම ඇවිල්ලා මේ බිව්වක්කෝ ලේක් එක වටේ ගිහිල්ලා බලන්න. හරි ලස්සනයි. ලස්සනයිනේ. ජපානයේ කොඩියක් ලෙලා දෙනවා. තාත්තට ඉදලා බලන්නේ.
ජපානයේ කියන්නේ එක වෙලාවකට භාවනාවක් කියලා හිතනවා. එක වෙලාවකට හිත නිවනයි. එක වෙලාවකට තනිකම ගොඩක් දැනෙනවා. තනියම ගෙවන ජීවිතේ හරිම සුන්දරයි. හැබැයි ලංකාවේ එකට එකතු වෙලා එකට බත් කාලා එකට සෙල්ලම් කරලා හිටපු අපිට ඒ ජපානයට එල්ල තනි වුණාම ටිකක් අමාරුයි. මේ වගේ තැනකට ඇවිල්ලා තනියම හරි චුට්ටක් බලලා සැනසීම ලබා ගන්න පුළුවන් නම් ඒක තවත් වටිනවා. ඒක ලස්සනයි. කාර්ය බහුල ජීවිතයක් ගත කරන ජපාන් ජාතිකයන්ට වගේම ජපානයට ආව හැම දෙනාටම මේ වගේ තැනකට ඇවිල්ලා චුට්ටක් ඇවිදලා කරලා බලලා යන්න තියනවා නම් ඒක මානසික විවේකයක්, සතුටක්, විනෝදයක් ලැබෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. සංචාරකයන්ට උන හරිම වටිනවා මේ වගේ තැන. මේ තියෙන්නේ මේ නැවට ගිහිල්ලා බලන්න පුළුවන්. ජපාන් යෙන් වලින් ටිකක් ලොකු ගාණක් වැය වෙනවා. හැබැයි ඉතින් ජපානට එන කවුරු වුණත් විනෝද වෙන්න එන්නේ සල්ලිත් අරගෙනනේ. එතකොට ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා චුට්ටක් සතුටු වෙලා නරඹලා ගියාට කමක් නැහැ කියලා මට නම් හිතෙන්නේ. ඔයාලට බලන්න ඕන නිසා, පෙන්නන්න ඕන නිසා මං චුට්ටක් ළඟට ආවා. බලන්නකො ලස්සන. ලංකාවේ වුණත් වතුර තියෙන තැනකට ගියාම බලාගෙන ඉන්න පුළුවන් සෑහෙන වෙලාවක්. ඒක නිකන් භාවනාවක් වගේ නේ. මේත් එහෙම තමයි. ස්වභාවික සෞන්දර්යයත් එක්ක පිරුණාම ඒ වගේ තැනකට ගියාම ඒක දිහා බලන් ඉන්නකොට ඒක නිකන් භාවනාවක් කියලා තමයි දැනෙන්නේ. පොඩ්ඩක් එහාට යමුනේ. මෙතන ඉඳලා බලනකොට අර ඈත පේන කොළ පාට ගොඩනැගිල්ල ඒක තමයි බිවාකෝ හොටෙල් එක. මේ පැත්තේ තියෙන විශාල හොටෙල් එකක්. ඊටාම ජනප්‍රිය හොටෙල් එකක්. අර මං ඔයාලට ගෙනාවේ දැන් සති දෙක තුනකට කලින් ගිනිකෙඩි සංදර්ශනයක වීඩියෝ එක. අන්නේ වීඩියෝ එක පටිගත කළේ මම මේ හරින්දලා. ඒකට කියන්නේ ජපානයේ ෆයර්වර්ක්ස් කියලා. හනබි. ඒ උසේ තියෙන්නේ මෙතන. ඒ දවස්වලට මේ හරිය ටිකක් බිසි ඒරියා එකක් වෙනවා. ජපාන් ජාතිකයෝ වගේම සංචාරකයෝ සෑහෙන ප්‍රමාණයක් ඇදෙනවා. හනබි දවසට උදේ ඉඳලා තමයි මේ හරිය මිනිස්සු ඇවිල්ලා අල්ලගන්නේ. ලංකාවේ පෙරහැර බලන්න යන්නේ ගිහිල්ලා ඉන්න තැනක් හොයාගන්න යන්නේ වගේ තමයි. හනබි දවසට කල්ලාතුම ඇවිල්ලා ප්ලේස් එක හොයා ගන්නවා වාඩි වෙලා පැය ගාණක් බලන්න. සාමාන්‍යයෙන් හනබි පෙන්නන්නේ පැය එකමාරක් දෙකක් වගේ. මේ තියෙන්නේ තවත් ඒ වගේ විශාල නැහැ. දැන්
දැන් මං දැන් 3ක් 4ක් පහු කරගෙන යාවේ. තවත් එහාට බිවා කෝලේ එකක තියෙනවා. මේක විශාල වැවක්. මේ තියෙන්නේ ඒ වගේ නතර කරලා තියෙන තවත් නැව්. ඔයාලට පේනවා ඉතින්. ලංකාවින් අපිට නැව් නම් මොනවදනේ? නැව් අපි ගොඩක් දැකලා තියෙනවා. නැව් වල සමහර අය ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඒත් ඉතින් මේක ජපානයේ තියෙන එකක් නිසා මට ඔයාලට පෙන්වන්න හිතුණා. මේවා අපි දකින්නේ හම්බෙන් නිසා. මේ තියෙන ලේක් එක ළඟ තියෙන පුංචි පාක් එකක්. මේ වගේ වතුර ගලාගෙන යනට ලස්සනට හදලා තියෙනවා. මෙතන විතරක් නෙවෙයි. මේ දිගටම හදලා තියෙන උෂ්ණ අධික කාලවල වලට ජපානයේ මේවා හැමතැනම දකින්න ලැබෙනවා. ඒක චුට්ටක් ඈත තියෙන තවත් මේ වගේම තැනක්. හරි. අර අම්මේ බබෙකුයි එතෙන්ට යන්නේ. ඒ වගේ තව ටිකක් ගහන් තව එකක් තියෙනවා. බිවාකෝ ලේක් එක ළඟ තියෙන පාක් එකේ තමයි මේ හදලා තියෙන්නේ. මේ හයිවේ ලස්සනට තියෙනවා. දැක්කනේ අවත පරිසරය. අපි ආවේ බිවාකෝ ලේක් එක ළඟ බලන්න ආවා වගේ. තවත් තැනක් බලන්න එමුනේ. හැබැයි පායන කාලෙට මේ බිවාකෝ ලේක් එක මේ විදිහට පෙන්නට සීත කාලෙට මේ ප්‍රදේශය හාත්පසින්ම වෙනස්. ඒ කාලෙට මේ ප්‍රදේශයේ පීඩා කරන්න තමයි සූදානම් කරන්නේ. හිම වැටෙන කාලෙට මේ ප්‍රදේශයේ මේ බිවාකෝ ලේක් පාට ඒ බලන්න පැමිණෙනවට හිම පීඩා කරන්න අවශ්‍ය පාසුකම් සපයනවා. ඒ වෙනුවෙන් ඕන මුදල් අය කරනවා. එතකොට ඒ කාලෙට හිම පීඩා වලට අවශ්‍ය ඇඳුම් උපකරණ සහ ඒ ආසිත මෙවලා සූදානම් කරලා තියෙනවා. තමයි එනකොට අරගෙනත් පුළුවන්. නැත්නම් මේ අවත සූදානම් කරලා තියෙන තැන මේවා හයර් එකට ගන්නත් පුළුවන්. ජපාන් ජාතිකයෝ ඒ වගේම ජපාන් ගණලා ඉන්න අනිත් විදේශීය ජාතිකයෝ හිම වැටෙන කාලෙක සීතල කාලෙක මේ ප්‍රදේශයේ සංචාරය බලන්න හිම පීඩාව නිරතුරුව අන්න ආසාවක් දක්වනවා. ඉතින් රස්නේ කාලේ උණුසුම් කාලේ වගේ සීත කාලේ ජපාන් ජාතිකයෝ ජය ගන්න සමත් වෙලා තියෙනවා. වෙනසක් නෑ. හරි ලස්සනයි. එහෙනම් අපි ඊළඟ දවසෙත් ජපානයේ චුට්ටක් ඉඳලා කරලා තවත් ලස්සන ස්ථානයක් බලන්න යමු.